තරුණ වියට පත්වීමත් සමගම එම තරුණයා හිතනවා නිදහස ලැබුණා කියා. මම දැන් ලොකු ළමයෙක් යන අදහස ඔහු තුළ ඇතිවෙන්නේ කයින් වැඩිවීමෙනි. ඉතින් මම දැන් ලොකු ළමයෙක් යන හැඟීම ඔහු තුළ ඉබේම ඇතිවෙනවා. ඔහු තමා අවට සිටින තරුණයන් ක්‍රියා කරන ආකාරය ගැන බලා සිටිනවා. ඔහුනුත් පෙර ළමා කාලයට වඩා නිදහසක් භුක්ති විඳින බව පෙනෙනවා. තමාටත් ඒ නිදහස අවශ්‍ය බව කල්පනා කරනවා. මෙසේ කල්පනා කර නිදහසේ කටයුතු කිරීමට පෙළඹෙනවා. ඒක ස්වභාවික දෙයක්. දෙමාපියන්ද දැන් දරුවා ලොකුයි, හොඳ නරක තේරුම් ගන්නට ශක්තියක් තියෙනවා කියා පෙර වාගේම යම් යම් දේවල් සොයා බැලීම අඩු කරනවා. මොකද වෙනදා ලේසියෙන්ම තමා ගැන සොයා බැලීම ඉවසන්නේ නැහැ. සමහර තරුණයෝ මොකද වෙනදා ලේසියෙන්ම තමා ගැන සොයා බැලීම ඉවසන්නේ නැහැ සමහර තරුණයෝ. සමහර තරුණයෝ තවදුරටත් තමා ගැන සොයා බැලීමට තරයේම විරුද්ධ වෙනවා. රණ්ඩු වෙනවා. gedara දෙවනත් කරනවා. මම දැන් ලොකුයි. මට පුළුවන් තනියම වැඩ කරගන්න. ඇයි මේ නිතරම පස්සෙන් එන්නේ කියා නිතරම දෙමාපියන්ට චෝදනා කරනවා. අරගල කරනවා. නිතරම නිවසේ ආරාවුල් ඇති වෙනවා. දකින්නට අකමැති දෙමව්පියෝද සිටිනවා. අම්මයි තාත්තයි කතා කර ගන්නවා. ඔව් දැන් ළමයට තනියම යන්න එන්න වැඩ කරන්න පුළුවන්නේ කියා දරුවාගේ නිදහස භුක්ති විඳිය යුත්තේ කෙසේදයි ඔහු දන්නේ නැහැ. ඔහු ලෝකයට අවතීර්ණ වෙලා මෙන්න අමුතු ලෝකයක්. ਸਰව පිත්තල ලෝකයක්. ලෝකය හරිම ලස්සනයි. සමහරු එහෙම හිතනවා. ඇත්ත වශයෙන්ම මේ ලෝකය ලස්සනයිද? නෑ. මේ ලෝකයේ හිතන තරම් ලස්සන නෑ. ඔබ බිලිබා ගැනීමට සෑම තැනම නොයෙකුත් වෙස්කත් භූතයෝ බලා සිටිනවා. සමහර භූතයෝ මිතුරන් වශයෙන්, නෑදෑයන් වශයෙන්, අසල්වැසියන් වශයෙන්, පෙම්වතියන් වශයෙන් මේ ආදී නොයෙකුත් භූතයෝ නොයෙකුත් වේශයෙන් ඔබ බිලි ගැනීමට බලා සිටිනවා. ඉතින් ඔබ පළමුව සිතාගන්නේ මේ ලෝකයේ දකින්නවාට වඩා වෙනස් එකක් බව. ඒ වගේම නොයෙකුත් ආකාරයෙන් දෙවියෝද සිටිනවා. අවංක මිනිස්සු ඔබට උදව් කරන්නට කැමති. ඔබගේ දියුණුව අපේක්ෂා කරන, ඔබට නිසි උපදෙස් දෙන, ඔබගේ යහපත ගැනම කටයුතු කරන සිතන දෙවියෝද ඉන්නවා. මේ සියලු දෙනා ඔබ හරියාකාරව වටහා ගැනීම තමයි කළ යුත්තේ. මේ දේ හරියට වටහා ගන්නට බැරි අය තමයි විනාශ වෙන්නේ. දැන් ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියන්නේ ඒකයි. මේ සමාජයේ තබන අඩියක් පාසාම ඔබ හොඳින් දැනුවත්ව පා නැගිය යුතුයි. කටුකොහල්, සර්පයෝ, මහා ප්‍රපාත, කඳු පල්ලම් මේ සියල්ල අතරින් ඔබට යන්නට තිබෙන්නේ ඔබ හරියාකාරව දැන ගමන නොගියහොත් විනාශයට පත් වෙනවා. ඒ නිසා නිතරම තමා අවට සිද්ධ වන දේ දකින්නවාට වඩා විශේෂයෙන් සිතා බලන්න. හැම දෙයකම දෙපැත්තකුත් තියෙනවා. දකින පැත්ත හා නොදකින පැත්ත. ඔබ විශේෂයෙන් උනන්දු වේ යුත්තේ හොඳ පැත්ත ගැන බැලීමයි. එය තමා ඔබ උගත් දරුවෙකු වශයෙන් කළ යුත්තේ. මේ හරියට අවබෝධ කරගත්තොත් කවදාවත් ඔබේ ජීවිතය අසාර්ථක වන්නේ නැහැ. ඒකයි මා කියන්නේ නිදහස හරියාකාරව භුක්ති විඳිය යුතුයි කියලා. සමහර තරුණයෝ සිටිනවා නිදහස ඕනෑටත් වඩා භුක්ති විඳින. මේ දරුවන් තමාට සිද්ධ වෙන්නේ කුමක්ද කියා සිතන්නේවත් නැහැ. දැන් ඔබ සමහර විට උසස් අධ්‍යාපන ලබන්නෙක් නැතිනම් රැකියාවක් කරන්නෙක් බවට පත් වෙලා. ඉතින් ඔබට දැන් නිදහස ලැබිලා. පුංචි කාලේ වාගේ නොවේනේ. ඔබ තරුණ වියට එළඹෙනවත් සමගම ඔබ අප අතරින් ඈත් වෙලා. ඒක තමයි භයානකම తත්වය. දෙමාපියන්ගෙන් ඈත්වීම එක අතකින් සිදුවිය යුත්තක්. නමුත් ඒ ඈත්වීම ගතින් පමණක් තබා ගන්න. සිතින් ඔබ නිතරම ඔහුන් සමග සිටින්න. නිතරම ඔහුන් ඔබට දුන් අවවාද අනුශාසනා ගැන සිතන්න. ඒවා තමන්ගෙන් ඉටු වෙනවාදයි සිතන්න. තනියම කල්පනා කරන්න. අද තරුණයෝ තමාට ලැබෙන නිදහස නිසිසේ පාවිච්චි කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ඒක වල් බෝරු නිදහසක්. නිදහස ලැබුණු පසු ස්වාධීනව සිතා බලා කටයුතු කළ යුතුයි. වෙනදාටත් වඩා යම් දෙයක් කරනවා නම් ප්‍රවේශම් විය යුතුයි. නමුත් අද ගාල ලිහා ඇරියාසේ කටයුතු කරන තරුණයෝ බොහෝ සිටිනවා.
ඔහුන්ගෙන් ඔහුන්ටම විනාශයක් සිදුවෙනවා පමණක් නොවේ. සමාජයටත් විශාල විනාශයක් සිදුවන බව අමතක කරන්න එපා. අද බලන්න කොයිතරම් විනාශයක් සමහර තරුණයන්ගෙන් සමාජයට සිදුවෙනවාද කියලා. ඇයි මේ නිදහස නිසිසේ භුක්ති නොවිඳින්නේ? දෙමාපියන්ගේ නීති රීතිවලට යටත්ව බොහෝ කල් සිට ගුරුවරුන්ට බොහෝ කල් කන් දී සිටි තරුණයා සමාජයට පිවිසෙන්නේ සියලු බලපෑම් වලින් තොර වූවෙකු ලෙසිනි. එතන තමයි වරද. ඔබ සමාජයට පිවිසිය යුත්තේ ඊටාම ප්‍රවේශමෙන්, හොඳ අවබෝධයෙන්. නිදහස ලැබීම නිසා වළංගොඩ බිඳපු හරකා වගේ කටයුතු කරන්නේ නැහැ. ඔබ සමාජය ගැන හොඳින් බලා සිටිය යුතුයි. කල යුත්තේ නොකල යුත්තේ කුමක්දැයි බැලිය යුතුයි. ඒ සඳහා ඔබ මෙතෙක් ඉගෙන ගත් දේ උපයෝගී කොට ගත යුතුයි. ඔබට හිතුන දේ සමාජයට කරන්නට බෑ. එක පැත්තකින් රටේ නීතිය කඩ නොකළ යුතුයි. කඩ කරන අය යන්නේ කොහේද කියා ඔබ දන්නවානේ. එක්කෝ හිරගෙදර නැත්තම් මරණය. මතක තබා ගන්න, ඔබ නිදහස භුක්ති විඳිය යුත්තේ නීති රීතිය ඇතුලේ පමණයි. ඒකේ නිදහස හරියාකාරව භුක්ති විඳි තරුණයෝ දෙස බලන්න. හොඳින් උසස් අධ්‍යාපනය කටයුතු කරමින්, රැකියා කරමින්, ඒවායේ උසස් වින් ලබමින් ඉතා යහපත් ජීවිත ගත කරන තරුණයෝ කොතරම් සිටිනවාද බලන්න. ඔවුන් ඔබට ආදර්ශයක් විය යුතුයි. නිතරම යහපත් දියුණු තරුණයන් දෙස බලා ආදර්ශයක් ගන්න. ඒ ආදර්ශය කවදා හරි ඔබට නරකක වෙන්නේ නැහැ. ඔබට හිතෙන හැටියට සමාජය තුල කටයුතු කළ නොහැකි. ඔබේ නිදහස ඔබ ඉදිරියේ ඇති සමාජයේ නීති රීති වැනි විශාල ගල් කුලෙන් වසාගෙනයි තියෙන්නේ. ඔබට කළ හැකි දේ සීමිතයි. ඒ සීමිත බව නොසලකා කටයුතු කරන්න ගිය අය තමයි විනාශයටපත් වෙන්නේ. ඒ සීමිත බව නොසලකා කටයුතු කරන්න ගිය අය තමයි විනාශයටපත් වෙන්නේ. නිදහස යහපත් දේවල් වලට යොදා ගන්න. එයින් ඔබ කරන කටයුතු ගැන ඔබට සතුටක් ලැබිය හැකි විය යුතුයි. ආපසු බලන විට මා කළ සියලු කටයුතු සාර්ථක වී තිබෙනවා යයි සතුටු වන්නට පුළුවන් නම් එය තමයි ජීවිතයේ ලැබෙන විශාල ලාභය සහ සතුට. ආපසු බලන විට මා කළ සියලු කටයුතු සාර්ථක වී තිබෙනවා යයි සතුටු වන්නට පුළුවන් නම් එය තමයි ජීවිතයේ ලැබෙන විශාලතම ලාභය හා සතුට. තරුණයෙකුට ලැබෙන නිදහස අසීමිත ලෙස වැරදි ලෙසින් භුක්ති විඳින්නට ගියහොත් සිදුවෙන දේ මම කිව්වා. හොඳින් අවට සමාජය දෙස බලන්න. නිදහස් වල් බూరు නිදහසක් කරගත් තරුණයෝ ඔබට ඕනෑ තරම් හමු වේවි. මේ සියල්ල සිතට ගන්න. ඒ හැම ඔබට හොඳ පාඩමක් කරගන්න. ඒවා සල්ලි වලට ගත නොහැකි දේවල්. අගනා අත්දැකීම්, උපදේශ මතක තබා ගන්න. මේ නොමිලේ ලැබෙන අත්දැකීම් කිසිවක් අමතක කරන්න එපා. නොසලකා හරින්න එපා. පොතපතක ලියවූ දේවල් කියනවාට වඩා යමක් අත්දැකීමෙන් ලබාගත් දේවල් විශේෂයි. ඒවා තමයි නියම ගුරු හරුකම්. තම ඇස් දෙකින් දැකපු, කන් දෙකින් අහපු දේවල් ඒවා කවදාවත් හිතෙන් ඉවත් වෙන්නේ නැහැ. තම ඇස් දෙකින් දැකපු, කන් දෙකින් අහපු දේවල් ඒවා කවදාවත් හිතෙන් ඉවත් වෙන්නේ නැහැ. ඔබ නිදහස භුක්ති විඳින්නට කමක් නැහැ. ඒත් ඒ කිසිවෙකුට කරදරයක් නොවිය යුතුයි. ඔබ යහපත් තරුණයෙකු යයි හැම දිනම කිව යුතුයි.